ඔයා දන්නවද වර්ල්ඩ් බැංක් එකේ රිපෝට් එකක් තියෙනවා. මේ අපේ රියදුරු මහත්තුරු වාහන වල යනකොට චුට්ටක් මේක අහගෙන ඉන්නේ. පරිස්සමෙන් වාහන එලවන්න කියන්නේ මෙන්න මේකයි. ඔයා දන්නවද අපේ දල දේශීය නිෂ්පාදිතයෙන් 3% වියදම් කරනවා කියලා මේ ඇක්සිඩන්ට්ස් වලින් සිද්ධ වෙන මේ දරුණු තුවාල වීම මරණ සම්බන්ධයෙන් වැඩ කරන්නේ. ඒ ප්‍රතිකාර කටයුතු සහ ඔයා කියන්නේ කී දෙනෙක් සම්බන්ධ වෙනවද? ඇම්බියුලන්ස් එකක් යවනවා, ගෙන්නනවා, තියෙන බෙහෙත් ಜಾති දෙනවා, ICU එකට දානවා. සමහර වෙලාවට ජීවිතේ ගලව ගන්න මැෂින් එකට දාලා හිටපු ලෙඩෙක්ගේ මැෂිම ගලවලා මේ ඇක්සිඩන්ට් එකෙන් තුවාල වෙච්ච මිනිහට දාලා අන්තිමට ජීවිත දෙකම නැති වෙන අවදානම් වලට යන්න ඉඩ තියෙනවද නැද්ද කියන්නකෝ. තියනවානේ. සමහරවිට අපේ නොසැලකිල්ල නිසා පාරේ යන වෙන මිනිස්සෙක් ඇක්සිඩන්ට් වෙලා ඒ මිනිස්සයා ගොඩ දාගන්න. ප්‍රශ්න කීයක්ද? ඔයා දන්නවද මේකේ වියදම හිතන්නකෝ. මං ගණන් හදලා කියන්න. අපේ මේ දලදේශීය නිෂ්පාදිතයෙන් 3% කියලා කියන්නේ හරි. ලංකාවේ සල්ලි වලින් කියනවා නම් රුපියල් බිලියන 750ක්. බිලියන එකක් කියලා කියන්නේ මිලියන 1000ක්. මිලියන 1000ක් කියලා කියන්නේ කෝටි 100ක්. එතකොට කෝටි 100ක් කියන්නේ බිලියන එකක්. මේක බිලියන 750ක්. කෝටි 100 මිටි 750ක්. ඒ තරම් සල්ලියක් වියදම් කරනවා අපේ මේ අනතුරු නාට්‍ය නිසා. අවුරුද්දකට අපේ GDP එකේ මේ රුපියල් බිලියන 750 USD වලට කන්වර්ට් කරලා බැලුවොත් ඒක සමාන වෙනවා USD බිලියන 2.5කට. ඔයා දන්නවද අපි මෙච්චර අඬලා මෙච්චර දුක් විඳලා කියන විදියට නටලා ගයලා වයලා පිනුම් ගහලා පෙන්නලා IMF එකෙන් ගන්න කීයද? ඩොලර් බිලියන 2.9යි. අපි අවුරුද්දකට ඩොලර් බිලියන 2.5 අනතුරු නිසා සිද්ධ වෙන අලාභය අපි ඕන්න නවත්තනවා නම් නවත්තන්න දේවල් නේද? මම මේ ෆෝරම් එකට ගියා මට කතා කරන්න හම්බුන්නේ නැහැ. හරි. නමුත් මම කතා කරලා අදාළ බලධාරීන්ට කිව්වා මේ රටේ මේ තියෙන මේ හදිසි අනතුරු නතර කරන්න ඔල්ලුව අත ගාලා කරන්න බෑ. ඕගොල්ලෝ දඩයි නඩුයි ගේන්න කියලා. ඇත්ත. දඩ පාරේ වැරදිට ගියොත් දඩ තියෙන්න ඕන රුපියල් 5000න් 2000න් 3000න් නෙවෙයි. ඒ තියෙන වැරදි වලට දඩ තියෙන රුපියල් 50000න් ලක්ෂයෙන් උඩට තියෙන්න ඕන. එහෙම නැතුව හදන්න බෑ.